ඔන්න ඉතින් ටිකට් ට්‍රැවලින් කාලයකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපි යන්නේ අලුත් තැනකට. මේක ලංකාවටම එකයි. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහෙද කියලා. ඉතින් ටිකට් ට්‍රැවලින් අද අපි ඇවිල්ලා තියෙන්නේ විශේෂ ස්ථානයකට. ඒ තමයි රත්නපුරේ ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ පල්ලමැද නගරයට ඇවිල්ලා අපි එන්න ඕනේ බුලුතොට කියන ගම්මානයට. එහෙ තියෙනවා ලස්සන සුන්දර පෞරාණික වටිනාකමක් තියෙන වවුල්පනේ හුණුගල් ගුහාව. මේ තියෙන්නේ අපිට බලා ගන්න පුළුවන් ඒ හුණුගල් ගුහාව. ඉතින් මේ හුණුගල් ගුහාව අක්කර 125ක විතර ලොකු වනාන්තරයක තමයි මේක පිහිටලා තියෙන්නේ. එතකොට මේ හුණුගල් ගුහාවට ඇතුල් වෙන්න දොරටු ගුහා දෙකක් තියෙනවා. එතකොට එකක් තමයි මෙතන මේ තියෙන්නේ හුණුගල් ගුහාවට යන්න පුළුවන් එක දොරටු ගුහාවක්. අනිත් එක එහා පැත්තෙන් යන්න පුළුවන්. ඒක තියෙන්නේ අර පැත්තෙන් ගහ පාරෙන් යන්න තියෙන්නේ. මේ තියෙන්නේ යන්න පුළුවන් පළවෙනි එක දොරටුවක්. වවුල්පනේ ගුහාව ඇතුළට මේක උදහා ඉඳන් 12 පාරක් යනවා. සාමාන්‍ය ගුහාව අභ්‍යන්තරයට තමයි මේ 12 පාර යන්නේ. ඉතින් මේක ලේසි පාසු ගමනක් කියන්න නෙවෙයි ටිකක් පොඩක් දුෂ්කරයි. ගල් ඉස්සනවා අතුල කල්වරයි. ටිකක් පරිස්සමෙන් යන්න ඕනේ ගමනක් තමයි මේක. ඉතින් මේ ගුහාවේ ලංකාවටම ආවෙනික වවුල් වර්ග 7ක් එක්ක වවුල් ලක්ෂ ගාණක් මේ ගුහාව ඇතුලේ ඉන්නවා. ඉතින් මේක ලංකාවටම එකයි අභ්‍යන්තර දී ඇලි තියෙන ලංකාවටම එකයි මේ වගේ පිහිටලා තියෙනවා. ඉතින් මේ හුණුගල් ගුහාවේ විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි මේ හුණුගල් ගුහාව වසර දහස් ගාණක් පරණ. එතකොට මේක පෞරාණික වටිනාකමක් තියෙන හුණුගල් ගුහාවක් තමයි මේක. මේකේ තව විශේෂත්වයක් තමයි මේ තේන හුණුගල් දවසින් දවස ලියලෙන හුණුගල් තමයි තියෙන්නේ. එතකොට මේක අවුරුදු දහස් ගාණක ඉඳන් මේ හුණුගල් මේ විදිහට ලියලලා තමයි මේ විදිහට මේ තැන්පත් වෙලා හුණුගල් ගුහාවට දැන් අපි ගිහිල්ලා ආවේ. මේක ඇතුලේ පොඩ්ඩක් හරිම කලවරයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ ත්‍රාසජනක අත්දැකීම ගන්න එක ඇතුළටම යන්න වෙනවා. සමහරවිට ගොඩක් වීඩියෝ ගන්න අමාරුයි. ඒ තරමට කලවරයි ඇතුළ. ඉතින් අපි ගිහිල්ලා වීඩියෝ ගන්න බෑ. ගොඩක් ඒවා ඇතුලේ තියෙනවා අභ්‍යන්තර දියැලක් සාමාන්‍ය අඩි 20 ගාණක් විතර උස දියැලක් තියෙනවා. පිටතින් තමයි දියැලට වතුර එන්නේ. ඒක එන්නේ අනිත් පැත්තේ මේ ගුහාවට එහා පැත්තෙන් තමයි වතුර එන්නේ. එතකොට ඒක ඇතුළේ අපි ගියා වීඩියෝ ගන්න බෑ. ගොඩක් කලවරයි. ඔයාලට මේ පේනවා මේ යන දොළපාර. මේක තමයි මේ අර වවුල්පනේ ගුහාව ඇතුළට යන දොළපාර. මේකෙන් තමයි දියඇල නිර්මාණය වෙන්නේ. ඒතකොට මේ තියෙන්නේ අතු කුඹුර දොළපාර. මේක තමයි ඔහොමම කෙලින්ම වවුල්පනේ ඇතුළට යන දොළපාර. මේකෙන් තමයි දියඇල නිර්මාණය වෙන්නේ. මේකේ තව විශේෂත්වයක් තියෙනවා. මේක වතුර පොඩ්ඩක් අහපාටයි. ඉතින් මේ තියෙන්නේ කටු කුඹුර දොළපාර. මේක බලන්න මේ විශේෂත්වය තමයි මේක මේ පස් කන්දක් ඇතුලෙන් තමයි උඩට මතුවෙන්නේ. ඒ මතුවෙන දොළපාර තමයි මෙහෙම දිගටම වවුල්පනේ දියැල්ල විදිහට ඇතුළට ගමන් කරන්නේ. ඉතින් මේ අපි යන්නේ හුණුගල් ගුහාවේ අනිත් දොරටුව තියෙන පැත්තට. ඉතින් අපි මේ ටිකට් ට්‍රැවලින් සහෝදරයොත් එක්ක තමයි කට්ටිය කියන්නේ. බලමු ඉස්සරහට ගිහිල්ලා මොන වගේද කියලා ඒ දොරටුව පැත්ත ඒ හරිය තියෙන විශේෂත්වය ලස්සන කොහොමද කියලා බලමු ඉස්සරහට ගිහිල්ලා. පේනවානේ හිතන තරම් ලේසි නෑ යන්න ඕනි ගමන. නමුත් අපි කොහොම හරි කට්ටිය එක්ක බොහොම පරිස්සමෙන් අදාළ තැනට යන්න පුළුවන් වුණා අපි කට්ටියට. මේ ඔයාලට පේනවා ඇති මේ තියෙන අභ්‍යන්තර දියැලෙන් ගලාගෙන පහළට පිටතට යන මේ වතුර පාර තමයි මේ තියෙන්නේ. මේ ඇතුලෙන් ඔහොම ඇවිල්ලා දෙලින්ම මේ එළියට පිට වෙන තැන තමයි දැන් අපි මේ ඉන්නේ. ඉතින් ඒකේ අත්දැකීම ගන්න මම කියනවා ඕගොල්ලන්ටත් ඇවිල්ලා බලන්න මේ වවුල්පනේ ගුහාවට. ඉතින් එක දෙයක් කියන්න ඕනේ මේවා පෞරාණික ස්ථානවල මේවා හැදි කරන්නේ නැතුව කොළ කෑලි එහෙම දාන්න නැතුව මේකේ අත්දැකීම අරගෙන ඔයගොල්ලෝ ජීවිතේට දැක එකතු කරගන්න පුළුවන් නම් බලන්න. මේවා විනාශ කරන්නේ නැතුව තව කෙනෙක්ට බලන්න පුළුවන් විදිහට මේ තැන් ආරක්ෂා කරන්න කියලා මම ඉල්ලනවා.